සුබ දවසක් ඔබ සියලු දෙනාට. මම ධම්මික සේනාරත්න මයි කවුන්සලර් YouTube channel එක වෙනුවෙන් ඔබට වඩා සතුටු විය හැකි මාතෘකාව ගැන කතා කරන විශේෂයෙන් අපි දන්නවා අද දිනේ කොළඹ කොටස් හොඳපළට සුවිශේෂී දිනයක් වෙනවා. විශේෂයෙන්ම ලංකා ඉතිහාසයේ කොටස් හොඳපළ පටන් ගත්තා සිට වසර 100 ගණනක් වන කොටස් හොඳපළ ඉතිහාසය තුළ කොටස් හොඳපළ ඉතිහාසයේ වාර්තා කළ වැඩිම අගය අද දිනේදී වාර්තා කරනු ලැබුවා. මේක සුවිශේෂී සන්ධිස්ථානයක් බවට පත් වෙනවා ලංකා ඉතිහාසයේ ආර්ථික දිහා විග්‍රහ කරලා බලද්දී. ඒ වගේම තමයි දේශීය ආර්ථිකය සහ දේශීය ආයෝජක ප්‍රජාවගේ විශ්වාසය, විදේශ ආයෝජක ප්‍රජාවගේ විශ්වාසය මේ සියලු කාරණා සම්බන්ධයෙන් අපි එකගත් කල මේ සියල්ල කැටි කරගත් කල කොටස් හොඳපළක සමස්ත කොටස් මිල දර්ශකය නැත්නම් ප්‍රධාන ඉන්ඩෙක්ස් එක එහි ඉහළම අගයට ළඟා වෙනවා කියන්නේ මේක සුවිශේෂී කාර්යයක්. මේක මොන ආකාරයකින් විවේචනය කරත් මේක විවේචනය කරන්න බෑ. මේක ප්‍රසසුම් ලක් කළ යුතු කාරණයක් බවට පත් වෙනවා. විශේෂයෙන්ම පෞද්ගලික අංශයේ ක්‍රියාකාරීත්වය මනාවට නිරූපණය වෙන තැනක් තමයි කොටස් හොඳපළ කියන්නේ. පෞද්ගලික ව්‍යවසාය මනාවට නිරූපණය තැනක් මම කොටස් හොඳපළ කියන්නේ. ඒ වගේම තමයි අපි දන්නා කාරණයක් තමයි මෑත කාලේ ඉඳන් පසුගිය මාස කිහිපය තුළ නිකුත් කළ මූල්‍ය වාර්තාදී අපි විග්‍රහ කළ බැලුවොත් එහෙම අපි දකිනවා සැලකිය යුතු වර්ධනයක් දැක්කා සමාගම්වල ලාභදායීත්වය. මෙහෙයුම් ඔපරේෂන් නැත්නම් ඔපරේෂන් ප්‍රොෆිට් වගේම සමාගම්වල ලාභදායීත්වයේ දැවැන්ත වැඩිවීමක් අපි දක්න ලැබුවා. මේන් පෙන්වු කරන කාරණයක් තමයි රටේ සමස්ත ආර්ථිකය නිවැරදි දිශාවට ගමන් කරලා එදින් එහාටත් ක්‍රමානුකූලව ගමන් කරනවා කියන කාරණය තමයි මේන් මනාවට පැහැදිලි වෙන්නේ. මේ කාරණා සම්බන්ධයෙන් නිරන්තරයෙන් ඔබගේ මයි කවුන්සලර් YouTube channel එකෙන් ඔබ නිරන්තරයෙන් දැනුවත් කරා. අපි අද කතා කරමු කොටස් හොඳපළේ මිල දර්ශකයේ අද කොතෙක් දුරට ඉහළ ගියාද ඒ කොහොමද all time high මවට පත් වෙන්නේ කියන කාරණේ සම්බන්ධයෙන්. සමස්ත කොටස් මිල දර්ශකයේ අපි දවස අවසන් වෙද්දී අවසන් වුණේ 17353 කියන අගේ. 17353 අගෙන් තමයි අද කොටස් හොඳපළ දවස අවසන් කරේ. ඒ වගේ තමයි S&P SS20 ඉන්ඩෙක්ස් එක 5162කින් දිනේ අවසන් කරා. ඒකක 30.78කින් අවසන් වුණා. සමස්ත වෙළඳපොළ වටිනාකම ටර්නෝවර් එක ගත්තොත් එimhe 7.3 බිලියන් ටර්නෝවර් එකක්. මේක දැවැන්ත ටර්නෝවර් එකක් කම්පෙයාර් කරලා බලද්දී ඊයේ දිනේ සැලකියුතු මට්ටම ටර්නෝවර් එකක් තිබ්බා. 7.3 බිලියන් ටර්නෝවර් එකක් වාර්තා කරා. සමස්ත වොලියුම් ප්‍රමාණය ෂෙයා වොලියුම් ප්‍රමාණය මිලියන් 279ක් ට්‍රේඩ් වෙලා තියෙනවා. සමස්ත ට්‍රාන්සැක්ෂන් ප්‍රමාණය 37121ක ගණනුරු සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මෙහෙම බලද්දී සමස්ත කොටස් හොඳපළ ක්‍රියාකාරීත්වය බලද්දී ලංකා ඉතිහාසයේ ස්වර්ණමය ස්ථානයක් සනිටුහන් කරනවා මූල්‍ය වෙළඳපොළ තුල කොටස් හොඳපළ ඉතිහාසය වාර්තා කරා 17353ක ඉහළම අගය අද ලංකා ඉතිහාසයේ කොටස් හොඳපළ වාර්තා කරලා තියෙනවා. විශේෂයෙන්ම මේ කාරණාස් එක්ක සම්බන්ධ වුණු අපි පර්ෆෝමන්ස් දිහා බැලුවොත් අපි දන්න දෙයක් තමයි බැංකු සමාගම් වල පර්ෆෝමන්ස් වලට ක්‍රියාකාරීත්වය ලාභදායීත්වය වැඩි වෙන්න පටන් ගත්තා. ඒක තමයි මූල්‍ය සමාගම් වල ලාභදායීත්වය. විශේෂයෙන්ම රටේ අඩු උද්දමන අනුපාතයක් පවතින කාලය සහ අඩුම පොලි අනුපාතයක් පවතින කාල සීමාවක් යන රටේ ආයෝජකයන්ට හිතක කාල පරිච්ඡේද බඩු නිරන්තරයෙන් පස් වෙනවා. විශේෂයෙන්ම පොලි අනුපාතයේ අඩුවීමක් සමග දැන් භාණ්ඩාගාර බිල්පත් පොලි අනුපාතයේ අඩුවීම ෆික්ස් ඩිපොසිට් වැනි මේ ආයෝජන වල තියෙන ආකර්ෂණීය බව රිටර්න් එක අඩු නිසා අඩුවීම සහ අනිත් එක විත්හෝල්ඩින් ටැක්ස් වලින් ටැක්ස් නිසා ආයෝජකයන් ස්ථාවර තැන්පතු වල කරන ආයෝජන අඩු කරලා කොටස් හොඳපළ වැනි ප්‍රාග්ධන ලාභ සම්පූර්ණ ආදායම් පද්දේ නිදහස් ආයෝජන මාර්ගයක් වශයෙන් ලංකාවේ පවතින එකම ආයෝජන මාර්ගය කොළඹ කොටස් හොඳපළේ ආයෝජනය කිරීමට විශාල වශයෙන් පෙළඹෙනවා. මේක සුවිශේෂී තත්ත්වයක් බොහෝ දෙනෙක් දන්නේ නැහැ. කොටස් හොඳපළෙන් ආයෝජනයෙන් ඔබ උපයන සමස්ත ප්‍රාග්ධන ලාභය සම්පූර්ණ ආදාය බද්දෙන් නිදහස් කියන කාරණය ඔබ වටහා ගත යුතු දෙයක්. නිසා අනාගතයේ මේ අඩු පොලි අනුපාතික ව්‍යාපාරික පරිසරය තුළ වැඩියෙන් කොටස් හොඳපළට ආයෝජකයන් ගලායි කියලා අපිට විශ්වාසයක් තියෙනවා. එනිසා නිරන්තරයෙන්ම ඔබ අවධානයෙන් ඉන්න. මොකද බොහොමයක් කොටස් හොඳපළ ආයෝජන සම්බන්ධයෙන් කතා කරද්දී තාමත් කොටස් හොඳපළේ මිල ඉහළ නොගිය සමාගම් බහුතරයක් අපිට දක්න ලැබෙනවා. විශේෂයෙන් බැංකු සමාගම් ගත්තොත් ක්‍රියාකාරීත්වය හොඳයි, ලාභදායීත්වය ඉහළ මට්ටමක පවතිනවා. ඉදිරි ප්‍රවණතාවය හොඳයි. ඉතින් මෙවැනි සමාගම් තාම අන්ඩර් වැලියු මට්ටමේ පවතින්නේ. ඒ කියන්නේ සුද්ධවත්කම් අගයට වඩා අඩු අගයක් සහිත සමාගම් මාකට් එකේ තියෙනවා. මෙවැනි සමාගම් තෝරා ගන්න පුළුවන්. හොටෙල් ඉන්ඩස්ට්‍රි growth එකක් තියෙනවා. ඒතර කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රි පැලකුතු growth එකක් තියෙනවා. ඉදිරියට දක්න ලැබෙනවා. මේ කාරණා සියල්ල දිහා බලද්දී ඉදිරි වර්ෂ සඳහා රටේ ආර්ථික වාදනය සම්බන්ධයෙන් පුරෝකථනයක් තියෙනවා. පොලි අනුපාතය සම්බන්ධයෙන් අපි දන්නවා අඩු පොලි අනුපාතයක රටේ උද්දමනයේ මේ ඩිප්ලේෂන් මට්ටමින් පොසිටිව් ප්ලස්
සාමාන්‍ය සෙන්ට්‍රල් බැංක් එක්ස්පෙක්ට් කරන 4.5 වගේ මට්ටමට ළඟ ආවේ. ඒක හිතකර තත්ත්වයක් වෙයි. ඒ නිසා මම හිතනවා රටේ සිටුේෂන් වඩා හිතකර තත්ත්වයක දැන් තියෙන්නේ සාර්වත්‍රික සාධකයන් ධනාත්මකයි. මේ ප්‍රතිඵල සමාගමවල මූල්‍ය වාතාවලින් මනාවට නිරූපණය වෙනවා. ඒක පැහැදිලි සත්‍යයක් බවට පත් වෙලා තිබෙන නිසා සමස්ත ආර්ථික ක්‍රියාකාරීත්වය සහ කොටස් සම්බන්ධ ක්‍රියා සම්බන්ධයෙන් ධනවාදී චිත්‍රයක් තමයි අපිට නිර්මාණය වෙන්නේ. ඒ නිසා තවත් මෙවැනි අප්ඩේට් සමග ඔබ හමු වෙනතුරු සමු දෙනවා. මම ධම්මික සේනාරත්න මයි කවුන්සලර් YouTube channel එක තුලින්. බොහොම ස්තුතියි.